ඔයා මේ වෙද්දි දැකලා තියෙන කොට්ටෝරුව ගැන ඔයා මේ වෙද්දි නොදන්න දෙයක් කියන්න තමයි දැන් මං හදන්නේ. ඔයා හිතන්න ඔයා ඔයාගේ ඔළුව පාවිච්චි කරලා මොනවා හරි දෙයකට තදින් ගහනවා කියලා. ඒ විදිහට ගහන වේගය අනුව ඔයාගේ හිස කම්පණය වෙලා ඔයාට භයානක තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි දකින හැම ගහකටම කොටාගෙන යන මේ කොට්ටෝරුවගේ කතාව මීට වඩා හාත්පසින්ම වෙනස්. අන්නේ කතාව ගැන තමයි දැන් මං ඔයාලට කියන්න හදන්නේ. කොට්ටෝරුවට හැකියාවක් තියෙනවා තත්පරයක් ඇතුළත වතාවල් 20ත් 25ක් වගේ ප්‍රමාණයක් ගහකට කොටන්න. ඒකේ අදහස සාමාන්‍යයෙන් මිනිස්සෙක් වාහනයක පැයට කිලෝමීටර් 1000ක වේගයකින් ගිහිල්ලා මොනවා හරි බාධකයක එකපාර ගැටෙනවා වගේ වේගයක්. හැබැයි ඒ වගේ බලයකින් පහර දුන්නත් කොට්ටෝරුවට කිසිම වෙලාවක බ්‍රේන් ඩැමේජ් එකක්වත් එහෙම නැත්නම් හෙඩ් එකක්වත් හැදෙන්නේ නැහැ. ඔයා දැනගෙන හිටියද ඒක වෙන්නේ කොහොමද කියන එක? කොට්ටෝරුවගේ ඔළුවේ ඇතුලේ තියෙන මොළය හිස ඇතුළට තදින්ම අල්ලලා තියෙනවා. මිනිස්සු වන අපේ තියෙනවා හිස් කබල සහ මොළය අතර දියරයක්. ඒ දියරේ තියෙන හින්දා හදිසි ගැටීමකදී අපේ මොළය හිස් කබල ගිහිල්ලා වදින්න පුළුවන් කමක් තියෙනවා. කොට්ටෝරුවගේ මොළය ඊටාම කුඩා වගේම හිස් කබලට තදින්ම අල්ලලා තියෙනවා. අන්න ඒ හින්දා මෙයාගේ මොළය චලනය වෙන්න ඉඩක් නැහැ. ඊට පස්සේ කොට්ටෝරුවගේ හිස් කබල. මෙයාගේ හිස් කබල චූටි වුණාට ඊටාම ෆ්ලෙක්සිබල් විදිහට තමයි ඒ කියන්නේ නම්මශීලී විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයාගේ හිස් කබලේ තියෙන අස්ථි වලින් ෂොක් ඇබ්සෝබ් එහෙම නැත්නම් කම්පනය උරා ගන්න විදිහට තමයි ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක හරියට හෙල්මට් එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. මෙයාගේ දිව. මෙයාගේ දිව හරියට ක්‍රියා කරන්නේ සීට් බෙල්ට් එකක් වගේ. කොට්ටෝරුවගේ දිව නහය ගාවින් ඇතුළට ගිහිල්ලා හිස් කබල වට කරලා මෙයාගේ මොළය අසලින් ගමන් කරනවා. දැන් ඔයා මේ දකින්නේ කොට්ටෝරුවගේ තියෙන සීට් බෙල්ට් එක. එහෙම නැත්නම් කොට්ටෝරුවගේ දිව. ඒ වගේම හිසෙන් ගහනකොට මෙයාගේ ඇස් පිටට එනවා වගේ වෙන එක වළක්වන්න මෙයාට තියෙනවා ඇස් ආරක්ෂාවක්. ඒ වගේම තමයි කොට්ටෝරුව පහර දෙන වේගය සහ කාලය. මෙයාගේ මේ හෙඩ් ඉම්පැක්ට් එක එහෙම නැත්නම් ඔළුවට වෙන හානිය බලපාන්නේ මිලි තත්පර කිහිපයකට පමණයි. ඒ වගේම එක තැනකට විතරක් නවතින්නෙත් නැහැ. ඒ හින්දා මෙයාගේ මොළයට කන්ටිනියස් ප්‍රෙෂර් එකක් එහෙම නැත්නම් දීර්ඝකාලීනව ලැබෙන ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි වුඩ්පැකර්ගේ එහෙම නැත්නම් අපි හැමෝම දන්න කොට්ටෝරුවගේ ඔළුව ආරක්ෂා වෙලා තියෙන්නේ. ඔයා දන්නවද මේ කොට්ටෝරුවගේ තියෙන ස්වභාවික තාක්ෂණය භාවිතා කරලා විද්‍යාඥයන් මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් දැනටමත් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා. ඔව් විද්‍යාඥයන් දැනට හෙල්මට්ස් වගේම කාර් සේෆ්ටි සිස්ටම්ස් හදලා තියෙනවා මේ කොට්ටෝරුවගේ තියෙන ස්වභාවික තාක්ෂණය උපයෝගී කරගෙන. ඊට අමතරව බ්‍රේන් ඉන්ජරි ප්‍රොටෙක්ෂන් ඩිවයිසස් එහෙම නැත්නම් මොළය ආරක්ෂා කරන ඩිවයිසස් පවා දැනට නිෂ්පාදනය කරලා තියෙනවා. මෙන්න මේ වගේ හේතු හින්දා තමයි කොට්ටෝරුව මොන වගේ ප්‍රෙෂර් එකකින් ගහකට පහර දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙයාගේ මොළය සහ හිස් කබල ආරක්ෂිතව පවතින්නේ. ඉතින් මේ වගේ අලුත් දේවල් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.